මේක සැබැවින්ම ශ්‍රී ලාංකීය කතාවක්. ගොඩක් අයට මේක මග හැරුණු වගකීමක් වෙන්නත් පුළුවන්. ඒත් පිටරටකින්න සැබෑම ශ්‍රී ලාංකික ඔබට මේක මග ඇහිරුණු වගකීමක් කියලා අපි දන්නවා. පිටරට හරි ලස්සනෑලු නේද? සීතලට හිම, වසන්ත කාලයට ලස්සන මල්, එක එක කෑම ජාති. ඉතින් ඔයා ජීවිතේ ගොඩක් වෙනස් දේවල් අත් විඳිමින් ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ වුණත් ඔයාගෙන් පුංචි ප්‍රශ්නයක් අහන්නද? ඔයා අන්තිමට අම්මා උයපු කෑම වේලක් කෑවේ කවද්ද? ඔයාට ඔයාගේ අම්මගේ අතාල්ලපු කාලයක් මතකද? කාලේ ගොඩක් වේගෙන් යනවා නේද? අම්මා උයපු කෑම එක දැන් ඉස්සර තරම් රස නැතුව ඇති. ඔයා නැතුව රසට කෑම හදන්නේ මොකටද? ඔයා අවුරුදු ගානකින් අල්ලපු නැති අත් දෙක දැන් රැලි වෙටිලා ඇති. ඒත් ඒ අත්වල ඒ කෑමවල ඔයා ටිකෙන් ටික ලොකුණු ආදරණීය මතක තාමත් එහෙමම ඇති. මේ තැන් ගිහිල්ලා ඒ රැලි වෙටුණු අත් දෙක අල්ලලා අම්මේ මට ඔයා නැතුව පාළුයි කියන්න පුළුවන් දුරක ඔයා නෑ කියලා අපි දන්නවා. අවුරුදු ගානක් තිස්සේ පිටරට ඉන්න මේ වගේ සැබෑම ශ්‍රී ලාංකිකයන් දහස් ගණනකගේ මග ඇහිරුණු වගකීම් ඉටු කරන්න උදව් වෙන පෑන් ඒෂියා බැංකුවේ අපි දන්නවා ඔයත් මේ වගේම කතාවක අයිතිකාරයෙක් කියලා. ඔයා දුක් මහන්සියෙන් හම්බ කරලා රට ඉඳලා ඔබේ ආදරණයන්ට වගකීම් ඉටු කරන්න වෙන සල්ලි අපි එයාලගේ අතටම දෙන්නේ සැබවින්ම ශ්‍රී ලාංකික බැංකුවක් විදියට අපිත් ඒ වගකීම හොඳින්ම දන්න නිසා. රාජකාරියට එයාගේ වගකීමක් විදියට අපි ඒක දකින්නේ ඒ පුංචි හිත්වලට ඔයා එවන ආදරේ මහා මෙරක් වගේ දැනෙන බව අපි ඇස් දෙකින්ම දකින නිසා. පෑන් ඒෂියා බැංකුව සැබවින්ම ශ්‍රී ලාංකීයයි. පුළුවන් නම් දැන් කෝල් එකක් කරන් කියන්න අම්මේ මට ඔයා නැතුව පාළුයි කියලා. ඒ පුංචි ගෑණියට එක මහා මෙරක් වගේ දැනේවි.